වැල්ලවායේ ට්‍රිප් වෙන ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි වැල්ලවායට ආවට පස්සේ නිදාස්සේ නාන්න ප්ලේස් එකක් නැද්ද කියලා. හැබැයි වැල්ලවායේ ප්ලේස් ගොඩක් තියෙනවා. ඉතින් අද යන්නේ වැල්ලවායේ තියෙන සුපිරිම ප්ලේස් එකකට. නාන්න තියෙන සුපිරිම ප්ලේස් එකක්. ඉතින් අද මාත් එක්ක ඉන්නවා අපේ රංගමල්ලි ඉන්නවා. රංගයි මායි දෙන්න තමයි අද යන්නේ ප්ලේස් එකට. ඉතින් අපි යන්න ඕනේ වැල්ලවායේ ඉඳලා ඇල්ල පාරේ තමයි යන්න ඕනේ. ඒ කියන්නේ බණ්ඩාරවල පැත්තට යන පාරේ තමයි යන්න ඕනේ. එහෙනම් යම් ප්ලේස් එක බලන්න ගිහලා නාමු. යා. ඒකු කරලකුත් අරගෙනම යන්න හිතුණා. යන්නට පස්සේ. ඒක දෙන්න කරලා. ඉතින් මේ තින්නේ අපේ හොඳ යාළුවෙක් තමයි නුවන්මල්ලි. රසට ඉරුපු දෙන කෙනෙක්. ඉතින් රස බඩේරකු කරලකුත් කාගෙන දෙන්නත් එක්ක යනවා නාන්න. යම්. අර එතනම් මේ මම හිතන්නේ සඳයින්ද කට්ටිය නැතුවද නේ? නැත්තම් ඉතින් මොකද දන්නවද? මේ යන ප්ලේස් එකට සාමාන්‍යයෙන් සතියන්තේ වගේ නම් ගොඩක් කට්ටිය යනවා. අද සඳ දවසක් ඉඳලා කවුරුත් නැතුව ඇති. ඊළඟ බලමු. පව් කරගෙන තමයි යන්න ඕනේ. ඔන්න අර පැත්තෙන් පේනවා ලස්සනට මූණාගල කඳු පන්තිය ඔය පේන්නේ. සම්පූර්ණ මූණාගල කඳු පන්තිය පේන්නේ. මේ ටිකත් පාස් කරගෙන ගියාට පස්සේ ඉස්සරහට යනකොට අහු වෙනවා කුමාරදාස මහා විද්‍යාලය. ඉතින් කුමාරදාස ඉස්කෝලේ අහු කරගෙන පොඩ්ඩක් ඉස්සරහට යනකොට හැරෙන්න ඕනේ. මෙන්න මේ පාලම පාස් වුණාට පස්සේ තියෙන වම් පැත්තට තියෙන පළවෙනි පාර. මේ තියෙන්නේ. ඔන්න ඔය පාරේ තමයි හැරෙන්න තියෙන්නේ. දැන් යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ. මතකයි මගේ වීඩියෝ බලනවා නම් මේ ඇල්ලිවල ඔයාගෙන කියපු වීඩියෝ එකේ මම පෙන්නුවා සම්පූර්ණයෙන්ම හරිකොටාර ජලාශය. ඉතින් වාන්දරට විවර කරලා කියලා හිතුවට විවර කරලා නැහැ. වහලා තියෙන්නේ. ඉතින් මේකත් පාස් කරගෙන තමයි අපි අද යන තැනට යන්න ඕනේ. හරිලා ටිකක් දුර එන්න ඕනේ ඉතින් හොදේ. අර ගොඩක් පිටුවකම නෙවෙයි තියෙන්නේ. ටිකක් අතුලට එන්න ඕනේ. හැබැයි ඉතින් ලස්සන තැන් තියෙන්නේ. ඉස්කර ටයිම් වලනේ. උඩටම එනකොට ඉතින් පාර ටිකක් අපහසුයි. හැබැයි වාහනයක් එන්න පුළුවන්. ඔන්න ඉතින් තැනට ආවා. හැබැයි තැනට ආපු ගමන් ඉස්සල්ලාම දැක්කේ නරකම දර්ශනයක්. ඒකත් පෙන්වන්න ඕනේ මේ අපේ මිනිස්සුන්ගේ ක්‍රියාවල්. මේ පේනවනේ. පරිසරයට එහෙම කරන එක ඇත්තටම හරි නෑ. මොකද හොඳ නෑ. අපිට නිදහසේ හුස්ම ගන්න ඔක්සිජන් ටික දෙන සබාදාමට එහෙම කරොත් එහෙම ඒක ඇත්තටම වැරදි ක්‍රියාවක්. ඉතින් මම ප්ලේස් එක පෙන්වන්නත් කලින් ඉල්ලීමක් කරනවා. මේ තැනට නෙවෙයි
මේ වගේ ඕනම තැනකට ගියාන් පස්සේ මෙන්න මේ වගේ ක්‍රියාවලිය නම් කරන්න එපා. ඒ වගේ දේවල් කරන්න එපා. අර දැන් ලස්ස පටන් ගත්තට ලොකුවට තාම වෙහි වැස්සේ නැති හින්දා ලොකු වතුරක් නැහැ. ඔන්න ඉතින් ප්ලේස් එකට ආවා. ඔන්න ප්ලේස් එක. හරි ලස්සන තැනක්. ඒ වගේම තමයි නිදහස් තැනක්. ඔන්න පේනවනේ කොහොමද කියලා තැන. ඉතින් මේ වතුර ගොඩක් අඩුයි. අඩු නිසා තමයි ඉතින් මෙහෙම. නැත්තම් මෙතන ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් අර කිව්වොත් එහෙම හොඳට වතුර පිරුණාට පස්සේ මේ තියෙන ඔක්කොගෙම වතුර පිරෙනවා. ඊට පස්සේ ඉතින් අර ස්වභාවිකව පිහිටි නාන තටාකයක් වගේ තමයි. මෙතනින් පොඩ්ඩක් උඩට පොඩ්ඩක් ගොඩ වෙලා බලමු කොහොමද කියලා. ඉතින් වතුර වැඩි කාලයක නම් දැන් මම මේ ඉන්න හරියට කිට්ටු වෙන්නවත් බෑ. ඉතින් මේ වගේ තැන් වලට ආවට පස්සේ ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් කල්පනාවෙන් චූටි දරුවෝ එක්කන් එනවා නම් ගොඩක්ම කල්පනාවෙන්. ඔන්න උඩට ඇවිල්ලා බලුවම් පස්සේ ඔන්න ප්ලේස් එක අපිට පේන හැටි වෙයි. එහෙනම් ඉතින් නාන්නයි හදන්නේ. මෙතෙන්ට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මාළු විශේෂ ඉන්නවා ගොඩක්. මෙච්චර නිදහසේ ඉන්න තියෙන තැන් විනාශ කරන්නේ නැතුව ඇවිල්ලිවරලා මේ නිදහසේ ඉඳලා යන්න. ඒකට සබාදාවෙන් අපිට කිසිම බාධාවක් නැහැ. හැබැයි අපි යාට හානියක් කරොත් තමයි එයත් අනිත් පැත්තට අපිට හානියක් කරන්නේ. අවුව තිබ්බට වතුර සීතලයි නේ. සීතලයි. ඉතින් අවුව තිබ්බට වතුර සීතලයි. ඒක අඩුපාඩුවක් නැහැ. ඉතින් හැමෝටම කියනවා આવොත් ඇවිල්ලා යන්න මේ පැත්තට. ඇවිල්ලා ඉතින් මේ වගේ නිදහසේ නාලා යන්න පුළුවන්.
මොන ඉතින් ප්ලේස් එක කොහොමද කියලා දකින්න ඇති. ඉතින් ඇල්ලෝ ආයේ පැත්තේ ට්‍රිප් එකක් එහෙම යනවා නම් නිදහසේ නාන්න පොට් එකක් හොයනවා නම් ඇවිල්ලා නාලේ යන්න සුපිරිම තැන. ඉතින් පාරක් පෙන්නුවානේ මං. ඇවිල්ලා නාලේ යන්න හැබැයි ගේන පොලිතින් කැලිකස්සල බියර් ටින් අරක්කු බෝතල් මේ කිසිම දෙයක් දාලා අපවිත්‍ර කරලා යන්න එපා. ඒක නම් වැඳලා මිල්ලනවා. මොකද මේවා අපිට තියෙන්න ඕනේ. මේවා තියෙන තරමට තමයි අපේ ජීවිතේ අපිට ජීවත් වෙන්න පහසු වෙන්නේ. ඉතින් ඒ හින්දා ඇවිල්ලා විනාශ කරන්න එපා. ඇස් දෙකෙන් ලස්සන දකින්න මම අර හැමදාම කියනවා වගේ. ඇවිල්ලා තමන්ගේ නිදහස විඳලා යන්න. තමන්ගේ අවශ්‍ය දේවල් ටික සිද්ධ කරගෙන යන්න. එතනින් එහාට කියන කිසිම දෙයක් මෙතන දාලා යන්න එපා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා ලංකාවේ තියෙන තවත් ලස්සනම තැනක ආයෙත් හම්බෙමු. ජය වේවා.